අයිබෝවන් වණක්කම් අස්සලාමු කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යාලය මගින් සංවිධානය කරනු ලබන සංකේතමය චිකිත්සාව එනම් මාතෘසිතේ මනෝරම්‍ය චාරිකාව සංකේතමය වැඩසටහන වෙත ඔබ සැම සාදරයෙන් පිළිගනු ලබන මවගේ මනස ආධ්‍යාත්මිකව සුවපත් කරමින් කිරිසිනහා නංවමින් මෙලව එළිය දකින්නට නියමිත දරුවාට ආශිර්වාදයක් එක් කිරීම අද දින අපගේ ඒකායන ප්‍රාර්ථනාවයි. එම ප්‍රාර්ථනාව පෙරදැරිව සංකීර්ණමය චිකිත්සා මියසි යාත්‍රාවේ නියම වූානන් ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය විශාරද සමිත සිරිතුංග මැතිතුමනි ඔබගේ දායකත්වය අපට විශාල ගෞරවයක් සහ ශක්තියක් බව නියතයක්. එසේනම් මේ සංකීර්ණමය මනෝරම්‍ය චාරිකාවේ ප්‍රවිෂ්ටයක් ලබා ගැනීමට ප්‍රථම ආගමික වතාවත් සිහි කිරීමට මම ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා එක් විනාඩියක් අසුන් වලින් නැගිට ආගමික වතාවත් කරන ලෙසට. Butterflies are flying, flowers are blooming. Today is a great day, one we have been planning and waiting for you. I'm sure you all are very happy with this beautiful musical event, Samhinda. Good morning, everybody. Excellencies, distinguished invitees, dear ladies and gentlemen. Actually, it gives me a great pleasure to extend to you all a very warm welcome on behalf of our MOH staff culture. So, before we start our function, please rise up and gather to commemorate our religion. මෙලකට යෙදී තිබෙන්නේ
සම්ප්‍රදාන කූලව පොල්තෙල් පහන දල්වා ආලෝකවත් කරන ලෙසට මා ගෞරවයෙන් ආරාධනා කරනවා. Now I would like to invite all the distinguished invitees for the lamp lighting. Dear sir, madam, please grace us with our kindly presence on the stage. මේ සඳහා ගෞරවනීය ආරාධනය ජාතික බෝනෝන ඒකකය ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය විශාරද සමිත සිරිතුංග මහතා මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඒකකයේ අංශ ප්‍රධාන ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය දිනූෂ ලියන පැටපැටිගේ මහතා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය වෙදීෂ ගංගන්ද මහතා ප්‍රජා දන්ත විශේෂඥ වෛද්‍ය විද්‍යා හේවගේ මහත්මිය මාතෘ හා ළමා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිණී අයේෂා ඉන්දීවරි මහත්මිය කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍ය නිලධාරිණී බැසිල් එදිරිසූරිය මහතා අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිණී චරිතා පොරකට මහත්මිය බොළොන රෝග ඒකකයේ වෛද්‍ය ගයිනි සුබසිංහ මහත්මිය ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය හෙද සොයුරිය AJPC පියදර්ශනී මහත්මිය මහජන සෞඛ්‍ය හෙද සොයුරිය AWS සෙව්වන්තිකා මහත්මිය පරිපාලන පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිණී දිලූපා කුමාරි මහත්මිය පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිණී KP දීපිකා මහත්මිය ඒ වගේම මේ අවස්ථාව නියෝජනය කරමින් එක් ගර්භණී මවකටත් පියෙකුටත් ගෞරවණීය ආරාධනා කරමි. මේ වැඩසටහනේ සංවිධානය කිරීමට මූලිකත්වයගෙන කටයුතු කළ සැමට මූලිකත්වයගෙන කටයුතු කරමින් සැමට කරුණාව පෙරදරිව කවදත් සිනහවකින් රෝගීන් සුවපත් කරන ජීවක පරපුරේ චරිතයක් අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිණී වෛද්‍ය චරිතා පොරුද්දට මහත්මියනි ඔබටයි මේ අවස්ථාව වැඩසටහනේ අරමුණ පැහැදිලි කරමින් අපගේ අමුත්තන් පිළිගන්නා මොහොත වෙත. ස්තුතියි. As these lightning lamps, we can learn to light the candle in the darkest moment of someone's life. Dear Madam, your great personality and your arresting guidance makes our minds to facing any challenges in our profession. Also, you are very respectable and won our hearts and admiration too. So, I respectively invite you to address our function. ස්තුති. සියලු දෙනාගෙන්ම අවසරයි. ගරු මර්සලින් චාකඩි පියතුමා එතුමාගේ ජීවිත කතාවේ මෙහෙම දෙයක් කියලා තියෙනවා. මම ඉපදුණු දා තමයි මගේ අම්මත් ඉපදුනේ කියලා. ගැහැණියක් ප්‍රථම වරට, දෙවන වරට හෝ තුන්වන වරට හෝ මොනියම් වරකට හෝ මව් පදවිය ලබන හැම වාරයකම නැවුම් අම්මා කෙනෙක් බිහි වෙනවා. අලුත් අම්මා කෙනෙක් අලුත් දරුවෙක්ව බිහි කරනවා. ඉතින් ඒ සුන්දර මව් පදවිය ලබන්න සූදානම් වෙලා ඉන්න ඔබ සියලු දෙනාවම ඉතා ආදරෙන් හා ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම
මේ භාවනාමය වැඩසටහනට දායකත්වයේ දක්වන ප්‍රජා වෛද්‍ය විශේෂඥ විශාරද සමිත සිරිතුංග මහතාව ඉතා ගෞරවපූර්වකව පිළිගනු ලබනවා. අද දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ රාජකාරී හේතු කොටගෙන මෙම වැඩසටහනට සහභාගී වීමට නොහැකි වුණා. අපේ නියමුවා වන ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂක කේ නන්ද කුමාරන් මහතාවත් ඒ වගේම නියෝජ්‍ය අධ්‍යක්ෂක ක්ෂේත්‍ර සේවා විශේෂඥ වෛද්‍ය චරිත් හෙට්ටිආරච්චි මහතාවත් ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ වගේම දන්ත ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා හේවගේ මහත්මියනි ඔබතුමියවත් මාතෘහා ළමා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අයෂා ඉන්දිවරි මහත්මියනි ඔබවත් කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බැසිල් එදිසුරිය මහත්මයාණෙනි ඔබතුමාවත් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඒකකයේ අංශ ප්‍රධානී ප්‍රසවහා නාරි වේද විශේෂඥ වෛද්‍ය දිනුෂ ලියනපඩබැඳි මහතාණෙනි ඔබතුමාවත් ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය වේදීශ ගන්කන්ද මහතාණෙනි ඔබතුමාවත් ගෞරවපූර්වකව පිළිගනු ලබනවා. ඒ වගේම මෙතනට පැමිණි සියලුම ගෞරවනීය අමුත්තනි ඔබ සියලු දෙනාවම ඉතා ගෞරවයෙන් පිළිගන්නවා. අම්මාවරුන්ගේ දිනය කියලා එක දිනයක් වෙන් කළාට මේ මුළු විශ්වයම ආරම්භයේ සිටම විශ්වය අවසානයේ දක්වාම අම්මාවරුන්ට දින වෙන් කළත් ඒ ප්‍රමාණවත් නැහැ. මැක්සිම් ගෝර්කි කියනවා ලෝකයේ ජීවේ තියෙන්නේ හිරුගේ රැස්වලිනුත් මවගේ කිරිවලිනුයි කියලා. දින 365ෙම හිරු රැස් පතිත වෙන්නේ යම්සේද ඒ ආකාරයෙන්ම ලෝකේ කොහේ හරි තැනක මවක් ජීවය ඇති කරනවා. ඉතින් මේ ගෙවන හැම දවසක්ම අම්මාවරුන්ගේ දිනයක්. දරුවෙක් වැදුවත් නැතත් හැම කාන්තාවක්ම මවක්. ඉතින් ගෙවන හැම දවසකම අම්මාවරුන්ට කාන්තාවන්ට ඔවුන්ගේ දිනයක් තමයි. අම්මා කෙනෙක් වෙන්න ලෝකයේ තියෙන දරුණුම වේදනාව විඳින්න ඕනේ. කිව්වට තරහ වෙන්න එපා. පිරිමි පාර්ශවයට ඒ සුන්දර වේදනාව විඳින්න කිසි දවසක හම්බ වෙන්නේ නැහැ. දරුවෙක් බිහි කරන්න ඇටලේ මස් දන් දුන්නට පස්සේ ඒ අම්මා කියන සන්නාමයේ යටතේ මතු බුදු වෙන්න පාරමිතාව පුරන්න පටන් ගන්නවා. සංසාරේ පුරාවටම දරුවන්ට ආදරය කරනවා. අදටත් අපිට මොන දේ වුණත් අවසානයේ කියවෙන්නේ අම්මේ කියලා. මොකද ජීවිතේ සැනසීම ලබා දෙන්නේ අම්මා. ආදරණීය අම්මාවරුනි, මම ඔබෙන් පුංචි ඉල්ලීමක් කරනවා. මේ කතාව කියන මේ මොහොතේ ගෘහස්ත හිංසනයේ හින්දා පීඩා විඳින එහෙම නැත්නම් ජීවිතේ හැර යන්න තීරණය කරන කාන්තාවක් මේ ලෝකේ කොහේ හරි තැනක ඉන්න පුළුවන්. මොනියම් හේතුවක් නිසාවෙන් හෝ දරුවන්ගෙන් වෙන් වෙලා හදවත කඩලා ජීවත් වෙන මවක් මේ ලෝකේ කොහේ හරි තැනක ඉන්න පුළුවන්. මේ මොහොතේ අපි එකට ප්‍රාර්ථනාවක් කරමු. කිසිම අම්මා කෙනෙක්ට ගෘහස්ත හිංසනයේ දරුණු වේදනාව විඳීමට සිදු නොවේවා කියලා. කිසිම දවසක අහිංසක අම්මා කෙනෙක්ව තමන්ගේ දරුවන්ගෙන් වෙන් නොකරේවා කියලා. දුක් විඳින ඒ අසරණ ආත්මයන්ට ශක්තිමත් ගැහණියක් විදිහට නැවත නැගිටීමට ශක්තිය ලැබේවා කියලා. දෙපැත්තට වෙන් වෙලා දුක් විඳින අම්මාවරුන් හා දරුවන් නැවත එකතු වීමට වාසනාව ලැබේවා කියලා. බොහොම ස්තුතියි. බෙහෙවින්ම ස්තුතියි ඔබතුමියට. ඔබතුමියගේ වදන් ඔබතුමියගේ මඟ පෙන්වීම ජාතික සෞඛ්‍ය විද්‍යායතනයට අපට කවදත් ශක්තියක් ධෛර්යයක් නොවනවා. ආරාධනා කරනවා මේ සංගීතය මේ මදක් නැවති මේ සභාව ආමන්ත්‍රණය කරන ලෙස මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඒකකයේ අංශ ප්‍රධානී ප්‍රසව හා නාරි වේද විශේෂඥ වෛද්‍ය දිනුෂ ලියන පඩබැදි මහත්මයාණනි ඔබතුමාටයි
මේ ගෞරවනීය ආරාධනය. Yes, sir. We warmly welcome your kindly presence on this musical occasion with your busy schedule. So, I kindly invite you to address our ceremony. සුබෝදෑසනක් මම හිතන්නේ අපි අපේ වේදිකාවේ මමයි අපේ ක්ලිනික් එක තියෙන අතරතුරේදී කොහොම හරි මේකට එන්න ඕන කියලා හිතපු එක අතරම වැදගත් හේතුවක්. මොකද අපි ගොඩක් වෙලාවට බෙහෙත් කරන හැටි දැකලා තියෙනවා සංගීත චිකිත්සාව ඇත්තටම අපි වැඩිපුර දකින්නේ නැති දෙයක්. ඒ වගේම සමහරවිට මම අහලා තියෙන සමහරවිට නියුරෝ සර්ජරි කරන පේෂන්ට්ලට ඒ වගේ සමහර අංශවලදී මේ වගේ සංගීත චිකිත්සාවක් ගැන අප අහලා තියෙනවා. හැබැයි මම මේ පළවෙනි වතාවට තමයි දැක්කේ මේ ප්‍රෙග්නන්ට් අම්මලා සම්බන්ධයෙන් මේ වගේ ඉතාමත් වැදගත් සංගීත චිකිත්සාවක් ලබා දෙනවා. මම හිතන්නේ වෙන ක්ලිනික් එකකට එනවට වඩා මේ ක්ලිනික් එකට බොහොම කැමැත්තෙන් සහ බොහොම උද්‍යෝගයෙන් අම්මලා ආවා කියලා පේනවා. මේ ඔඩියන්ස් එක බැලුවම සෑහෙන පිළිලා තියෙනවා. ඉතින් මම පොඩි දෙයක් කියන හිතන වෙලාව නාස්ති කරන්න හදලා මොකද ඔයගොල්ලෝගේ චිකිත්සාව සහ සංගීත රසය විවිධ බාධා කරන්නේ නැතුව මට හිතුණා මේ සංගීතය සහ මේක වැදගත් වෙන්නේ කියලා ප්‍රෙග්නන්ට් අම්මලා. දැන් සාමාන්‍යයෙන් අපි අහලා තියෙනවා කුස තුළ ඉන්න බබෙකුට සමහරවිට ශබ්දය එළියේ එන ඇහෙනවා කියලා. අපි ගොඩක් වෙලාවට අපිට කතා කරන අම්මලා කියනවා මේ මම කතා කරන් බබා දඟලනවා හොඳට. දැන් මම අතේ කතා කරාම වැඩි දඟලුවේ නැහැ කියලා සකහණියක්ම අපිව බලන්න ස්කෑන් එකක් කරගන්න එන වෙලාවක් තියෙනවා. ඇත්තට මොකද්ද මේකේ තියෙන විද්‍යාත්මක ඒක පොඩි උදාහරණයක් කියනවා. සාමාන්‍යයෙන් ඉස්සතුල ඉන්න බබෙක්ට එළියේ තියෙන ශබ්ද වලින් පොඩක් ආරක්ෂා වෙන්නත් එක්ක තමයි හදලා තියෙන්නේ. ඒතර එළියේ තියෙන ඔක්කොම මේ ഘോഷාකාරී ශබ්දය මේව ගොඩක් වෙලාවට ඇතුළට යන්නේ බබාට ඇහෙන්නේ ඉතාමත්ම සුළු වශයෙන්. ඒතර බොහෝ දෙනෙකුට මේ ශබ්දය ඇහෙන එක ඇහෙන්න පටන් ගන්න සාමාන්‍යයෙන් බබෙකුට සති 28 වගේ වුණාට පස්සේ. ඒතර සාමාන්‍යයෙන් වාගේ විස්තෘත දඩුවා සති 28න් පස්සේ සාමාන්‍යයෙන් එළියේ තියෙන ශබ්ද ඇහෙන්න පටන් ගන්නවා. ඒ වගේම ඒ ශබ්ද වලට අමතරව එයාට ඇතුළෙත් ශබ්ද ඇහෙනවා. මොනවාද? ඔයාගේ හද ගැස්ම. ඒ වගේම ආහාර ජීර්ණ වෙන ශබ්ද. ඒ වගේ විවිධ ශබ්ද ඇහෙන අතරතුර මෙන්න මේ බබාට ඇහෙන්න ගන්නවා එළියේ තියෙන ශබ්ද ටික ටික ඇහෙන්න ගන්නවා. ඉතින් මේකදී ගොඩක් වෙලාවට එයා අඳුරගන්න එකක් තමයි අම්මගේ කටහඬ. මොකද අම්මත් එක්කනේ හැමතිස්සෙම එයා ඉන්නේ. ඒතකොට එයාගේ අම්මගේ කටහඬ සාමාන්‍යයෙන් එයා රෙකග්නයිස් කරනවා. ඉතින් ඒ වගේමට ඒගොල්ලෝ සාමාන්‍යයෙන් මේ බබාලා යම් කිසි දෙයක ප්‍රතිචාරයක් දක්වනවා. ඔයගොල්ලන්ට තියෙන කතා කරනකොට සමහරවිට දඟලනවා. ඒ වගේම සමහරවිට විද්‍යාත්මක පරීක්ෂණ කරලා තියෙනවා. සමහරවිට අම්මලා කටහඬ ඇහුනම ඒ වගේම සමහරවිට මියුසික් වලට යම් කිසි ශබ්ද වලට බබාගේ heart rate එක, ඒ කියන්නේ එයාගේ හද ගැස්ම වැඩි වෙනවා කියලා අපි දහනවා. ඒ කියන්නේ විද්‍යාත්මක හොයාගෙන තියෙනවා. ඉතින් මේ වගේ එළියේ තියෙන ශබ්ද වලට ඇතුළේ ඉන්න බබා ප්‍රතිචාර දක්වනවා. ඉතින් මේ ශබ්ද හැමතිස්සෙම අපි දෙන්න ඕනේ යාට හොඳ පැත්ත ශබ්ද. ඉතින් හොඳ ශබ්ද කියන්නේ මොනවද? හොඳ ශබ්ද කියන්නේ ഘോഷාකාරී ශබ්ද නෙවෙයි. වාසනාවට ගොඩක් ഘോഷාකාරී ශබ්ද බබාගේ ඇතුළට යන එක බලක්වනවා. මොකද හේතුව එයා ඉන්නේ හොඳ වෝටර් බෑග් එකක ඇතුළේ ආරක්ෂිතව. හැබැයි ඊටාම අඩු සංඛ්‍යාත ශබ්ද කියන්නේ ගොඩක් හයි ෆ්‍රීකවන්සි නෙවෙයි. අපන් හිත අපේ මියුසික් ආශ්‍රයම කියයි මොනවාද මේ ලෝ ෆ්‍රීකවන්සි ශබ්ද කියලා වගේ ටෝන්. එක සමහරවිට මෙලඩි. මොන ඕවගේම තමයි සාමාන්‍ය බබාලට හොඳට ඇහෙනවා කියලා විද්‍යාත්මකව හොයාගෙන තියෙනවා. ඒ නිසා වාසියකුත් වෙන මොකද ලෝ ෆ්‍රීකවන්සි කියන්නේ හිමින් කියන උච්ච ස්වරයෙන් නෙවෙයි. පොඩි වාසියකුත් වෙන්න පුළුවන්. සමහරට හස්බන්ඩ් වගේ හයියෙන් කෑ ගහන්නේ බබට ඇහෙන්නේ නැහැ. මොකද සාමාන්‍ය උච්ච ස්වරයෙන් යන්නේ වගේ. ඒක නිසා ඒකත් පොඩි වාසියකුත් තියෙන නිසා ලෝ ස්වරයෙන් කියන ඒවා පොඩි අඩු ස්වරයෙන් කියන ඒවා හැමදේම බබාට ඇහෙන කතාවක් තියෙනවා. ඉතින් ඕකත් පොඩක් ඔළුවේ මතක තියාගෙන මම හිතනවා අපි අපේ වැදගත්ම කොටසට අපි අවතීර්ණ වෙන එක හොඳයි කියලා වෙලාව නාස්ති ගන්න නැතුව මම හිතනවා අපේ හැමෝටම මම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාට. දැන් අප එළඹෙන්නේ ඔබ සැම නොවී සිල්ලෙන් බලා සිටි ඒ සොඳුරු හෝරාවටයි. සත්සර රිද්දෙන් ඔබේ මනස නිවාසනසන ආධ්‍යාත්මික සුවය ලබා දෙන මනෝරම්‍ය චාරිකාව යාත්‍රා කිරීමට මම ගෞරවයෙන් ආරාධනා කරනවා ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය විශාරද සමිත සිරිතුංග ජීවකයාණනි, අපගේ සිත් සතන් ආනන්දයෙන් ප්‍රඥාව කරා රැගෙන යන්නට. Music is a therapy. So now I would like to invite our chief guest today's program. So please give a big applause to our sir. හැමෝටම ආයුබෝවන්. බොහොමත්ම ස්තුතියි අද මේ වැඩසටහනට
මට ආරාධනා කිරීම ගැන විශේෂයෙන්ම මේ මුල ඉඳලම මම හිතන්නේ ගිය ජනවාරි මේ ගිය කියන්නේ 2025 නෙමෙයි 2026 ජනවාරි මාසයේ එක්තරා දවසක මම මෙහාට ආවා මේ වෙනත් වැඩසටහනකට එතනදී ડોક્ટર චරිතව හමුුණා මම කියන චරිතනංගි කියලා එතුමියව දන්නේ සෑහෙන කාලෙක ඉඳලා ඉතින් චරිතනංගිව හම්බුණා ඊපස්සේ ඉතින් කිව්වා මෙන්න මෙහෙම දෙයක් තියෙනවා අයියත් කියනවා ඒකේ දේවල් කියනවා හරි ඒකට කිව්වා මෙහෙම කරන්න පුළුවන්ද කියලා ඉතින් අපි කරමුයි කියලා කිව්වා ඉතින් ඒක තමයි මුලින්ම මම හිතන්නේ ඔය එදානේ කතා කරේ ඔව් ජනවාරි මාසේ 26 වගේ මට මතක 26 වගේ දවසක එතකොට එදායින් ඒක යථාර්ථයක් බවට පත් කරගන්න මම හිතන්නේ එතුමිය සෑහෙන උත්සාහයක් අරන් තියෙනවා. ඉතින් ඒකට එකක් තමයි මට ආරාධනා කිරීම සම්බන්ධයෙන් මම එතුමියට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා පින් දෙනවා. මේ වගේ වැඩසටහනකට මාව තෝරා ගැනීම සම්බන්ධයෙන් ඊට අමතරව අධ්‍යක්ෂකතුමා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයටම බොහොමත්ම ස්තුති වෙනවා. මේ වැඩසටහනට එතුමියගේ උත්සාහය මල්පර කරන්න එතුමියට සහයෝගයක් සහ ඒකට අවශ්‍ය කරන වටාපිටාව සකස් කර දීම පිළිබඳව. ඉතින් අපි ඉස්සරහට යමු. දැන් 10යි 11ට තේ දෙනවා කිව්වා. හරි. 11 මාටලු තේ දෙන්නේ. කොහොම වුණත් අපි ඉස්සරහට යමු. ඉතින් ඇවිල්ලා ඉන්න ඔක්කොම මම ආයිබෝවන් කියලා නැවත වාරයක් පිළිගන්නවා. හැමෝටම ආයිබෝවන්. එක එක්කෙනාට මම කියන්නේ ඔයාලට ආයිබෝවන් එහෙම කියලා. මොකද මට ඒකත් වරදිනවා සමහර වෙලාවට. සමහරවිට මට මිස් වෙනවා. සුති කතා කරන්නේත් නැහැ මම ගොඩක් වෙලාවට. සුති කතා කරත් හැමෝටම ආයිබෝවන් කියලා කියනවා මිසක් ඒ හරියනේ එතකොට. පිළිගන්න කතාවේ මම හැමෝටම ගොඩක් වෙලාවට කියන්නේ හැමෝටම ආයිබෝවන් කියලා. ඉතින් ඒකට කිසිම කෙනෙක්ව මිස් වෙන්නේ නැහැ. හරි. ඉතින් තව දෙයක් තමයි මට කිව්ව තාත්තලාත් ඉන්නවා කියලා. ඒ වුණා කමක් නැහැ. ඉතින් අම්මලා හරි ඇවිල්ලා ඉන්නවනේ. හරි. ඉතින් අනිත් පැත්තට ගත්තාම කිහිප දෙනෙක් ඉන්නවා. ඒක ඇත්ත. ඒ වුණාට මේ පණිවිඩේ ඔබේ මහත්යත් එක්ක ෂෙයා කරන්න මේ මොනවද කියන්නේ කියන එක චුට්ටක් අහගෙන ඉන්න. ඒත් එක්කම පුංචි නීති කිහිපයකුත් තියෙනවා. මේ වැඩසටහන ඇතුලේ කොච්චර වාත වුණත් හොරන්න දෙයක් නැහැ වාඩි වුණානේ. වාඩි වුණානේ නේද? ඉතින් විශේෂිත අවශ්‍යතාවයේ සුවිශේෂී අවස්ථාවයකට ඔය එහා පැත්තේ තියෙනවා වොෂ්රූම්ස් එහෙම තියෙනවා. ඒ වලට යන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන යන්න එපා. මොකෝ එතකොට මම හිතෙන දේ තමයි මේ වැඩසටහනත් එක්ක ඉන්නේ නැද්ද? එහෙම නැත්නම් වැඩසටහනත් එක්ක ඉන්න කෙනෙක්ට ඔය බාධාවක් වෙනවා කියන්නේ මොනව කරන්නද නේද? ඊළඟට අපි ගාවේ ඉන්නවා යාළුවෙක්. ඌ මහා කරදරයක් සමහර වෙලාවට. කවුද යාළුවා? අඟල් හතේ කෑල්ල අන්න හරිය. එයාව මම මේ කියන ඔබතුමාලට නෙමෙයි හොඳේ. එහෙම නැත්නම් අපේ මේ කාර්ය මණ්ඩලෙ නෙමෙයි ඔබට උනත් සුවිශේෂී අවශ්‍යතාව ඇති. ඒ නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න සයිලන්ට් මෝඩ් වලට දාගෙන ඉන්න. මොකද මම දැම්ම ඒක මොකද මෙහෙම මහා කරදරයක්. ඒ නිසා මම ඒක ඕෆ් කරලා සයිලන්ට් මෝඩ් දාලා තිබ්බා. ඒ උතරින් ගියයින් පස්සේ තව දුරටත් ඇයි මේ දොස්තර කෙනෙක් මේව කරන්න කියලා නිකන් සමහරට ඒකත් ඔළුව ඇතිනේ. හිතන්නේ නැහැ. ඒ සින්දු කියන කෙනෙක් වෙනාගත්තේ නැත්තේ. ඒ අපේ ඔබගේ වෛද්‍යතුමියට ආරාධනා කරන්න බැරි වුණේ එහෙම කෙනෙක්ව. ඒකත් පොඩි හේතුවක් වෙන මේ මෙතන හැමතිස්සෙම කියවෙච්ච දෙයක් තමයි විශාරදව සංගීතයට කැමති චූටි කාලේ ඉඳලම. බොහොම සරලයි. ඉතින් අර පොඩි නායකුත් දානවා මම දැන් මේකත් එක්කම 1995 අවුරුද්දේ මම සංගීතය ගායනය සම්බන්ධ විශාරද උපාධියක් ලබා ගත්තා. මෙතනත් ඇති හිමාය. ඒ නිසා අවුලක් නැහැ. ඒකට 95 තමයි මීට අවුරුදු 30කට ඉස්සෙල්ලා 31කට ඉස්සෙල්ලා තමයි විශාරද සංගීත විශාරද කියන උපාධිය ලබා ගත්තා. ඊට පස්සේ ડોක්ටර් කෙනෙක් වුණායින් පස්සේ නිකන් හිතුණු දේ තමයි මේ දෙකේම නිකන් පොඩි සම්බන්ධයක් තියෙනවා එක තැනකින්. දෙකෙන්ම මිනිසුන්ව සුවපත් කිරීමක් කරන්න පුළුවන්. ඊළඟට මගේ MD එකත් එක්ක විශේෂඥ වෛද්‍ය උපාධියට
අපිට කරන්න තියෙන රිසර්ච් එකක් ලොකු පර්යේෂණයක් කරන්න තියෙනවා. ඒකේ මගේ මාතෘකාව උනේ සංගීත චිකිත්සාව ඔබලාට කරන එකක් නෙමෙයි. ඒ කියන්නේ ඒතර රිසර්ච් එකේ වෙන එකක් මම කරේ වුණාට 2008 මම අවසන් කරේ. එතෙක් මෙතෙක් දැනට අවුරුදු එතකොට 18ක් විතර වෙනවා. විවිධාකාර විදිහට විවිධාකාර අයව ආමන්ත්‍රණය කරනවා. කොහොමද සංගීතය කියන එක අපේ යහපත් දිවි පැවැත්මට භාවිතා කරන්න කියන එක. සංගීත චිකිත්සාව කියන වචන සාමාන්‍යයෙන් පාවිච්චි නොකර තමයි මම කරන්නේ. මොකද එහෙම උනායින් පස්සේ නිකන්ගේ බර වචනයක් වෙනවා. එහෙම නේද? ඒ නිසා බර වචන පාවිච්චි කරන්නේ නැතුව අපිට දැනෙන විදිහට අපි මේ වැඩසටහන සාමාන්‍ය කරගෙන යනවා. ඉතින් බර වචන උන කණ්ඩායම් වලට බර වචන වලුත් ඉතින් ඒ ආමන්ත්‍රණය කරනවා. ඉතින් ඕක තමයි මගේ බෑග්ග්‍රවුන්ඩ් එක. ඉතින් දැනට මම අධ්‍යක්ෂ නෙමෙයි ජාතික බෝන රෝග ඒකකයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥයෙක් හැටියට ක්‍රියාත්මක වෙනවා. මගේ කරන රස්සාව සිද්ධ කියන්නේ නෙමෙයි ඒකේ මගේ අංශය තමයි අනතුරු ජාතික අනතුරු නිවාරණ අංශයේ ප්‍රධානී හැටියට තමයි එතන ක්‍රියා කරන්නේ. හරි. අපි Siriya